ධම්මපදය 101 වන ගාථාව. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ කතාව. එකම ධර්ම වාක්‍යයකින් සියලු දුක අවසන් වූ අන්දම. ජේතවනාරාමේ වැඩ වාසය කරමින් සිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරිහතුන් වහන්සේ නමක් බවට පත්ව පිරිනිවන් පෑ බාහ්‍ය දාරුචීරිය නම් වූ තවුසා අරභයා මෙම ගාථාව දේශනා කළසේක. සහසම්පි චේඝාථා අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං සේයා යං සුත්වා උපසම්මති. අර්ථයක් රහිත පදයන්ගෙන් යුත් ගාථා දහසක් කීවත් ඒ ගාථා දහසටම වඩා ඒ අසන යමෙකුගේ කෙලෙස් සංසිඳවන්නා වූ එකම එක දහම් පදය උතුම්ය. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ 101 වන මෙම ගාථාව දේශනා කරන ලද්දේ දිගු දේශනාවක් නොව සියල්ල අවබෝධ කරගත හැකි කෙටි උපදෙස් කීපයක් යමෙකුගේ නිසි මනසකට ලැබුණොත් සම්පූර්ණ නිවනට පවා පත්විය හැකි බව පැහැදිලි කිරීම සඳහාය. එක් කලෙක මිනිසුන් කණ්ඩායමක් මුහුදින් එතෙර වන්නට නැව් නැගී ගියෝය. දරුණු කුණාටුවක් හේතුවෙන් ඔවුන්ගේ නෞකාව බිඳ වැටුණි. සියලු දෙනාම මියගිය අතර එක් පුද්ගලයෙකු පමණක් ලී තට්ටුවක් අල්ලාගෙන දිවි බේරාගෙන සුප්පාරක නම් වරායට ළඟා විය. ඔහුට කිසිවක් ඉතිරි වී නොතිබුණි. ඇඳිවත පවා අහිමි වී නග්නව සිටි ඔහු දරගසක පොත්තක් තම සිරුරට බැඳ වළං කබලක් සොයා අතටගෙන පටුන් ගමට වැදුනේය. ගම්වැසි මිනිස්සු ඔහු දැක කැඳබද්දී මේ එක් රහත් නමකයි සිතා සැලකිලි කළහ. මිනිසුන් රෙදිගෙන විදුන් විටද මම මේ රෙදි පිළිගෙන ඇන්දේ නම් පෙරෙව්වේ නම් දැන් ලබන මේ ලාභ සත්කාරයන්ගෙන් පිරිහෙන්නේ මේ සිතා ඒ කිසිවක් පිළි නොගෙන දර වැහැරිම හැඳ පොරවා හැසිරුණේය. බොහෝ දෙනෙකුන් රහතුන් වහන්සේයයි කියන්නට පටන් ගත් විට ඉක්මනින්ම ඔහුගේ සිත තුළ මිත්‍යා දෘෂ්ටියක් උපන්නාහ. සමහර විට මම ඇත්තටම රහතෙක්ද විය හැක. දරපොත්තෙන් ඇඳුම් ඇඳ සිටි නිසා ඔහු බාහ්‍ය දාරුචීරිය ලෙස ප්‍රසිද්ධ විය. ඔහු මෙසේ සිතා දවස් යවන කල්හි පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහීයත් සාමණේරාදීන්ගේ නොපැනත්කම් නිසා සංවේගයට පැමිණ ඔහුත් සමග වනගතව කඳු මුදුනකට නැග ඉනිමඟ බිම හෙලා එක්කෝ රහත් වන්නෙමු නැත්නම් මෙම කඳු මුදුනේම निराहारව මිය යන්නෙමු යයි කියා සිය ජීවිතය පුදා මහානදම් කරන්නට පටන්ගත් 7 නමක් භික්ෂූන් වහන්සේලා අතරින් එසේ මිය ගොස් මහා බ්‍රහ්මත්වයට පැමිණි එක්තරා දෙවියෙක් මේ තෙමේ පෙර මාහා එක්ව ඉනිමඟක් බැඳ කන්දක් මුදුනට නැගී මහානදම් කළේය. දැන් මම රහත් වේයයි සිතා හැසිරේ. එයින් ඔහු විනාශයට පැමිණෙන්නේය.
එහෙයින් මා ඔහුව සංවේගයට පත් කළ යුතුයයි එම බ්‍රහ්මයා සිතීය. එසේ එක් රැයක එම මහා බ්‍රහ්මතෙමේ ඔහු ඉදිරියට පැමිණ මෙසේ කීයේය. බාහ්‍ය, ඔබ රහතෙක් නෙවේ. රහතෙක් වීමට අවශ්‍ය ගුණ ඔබ තුල නැත. ඒ තමා රහත් මගටවත් නොපැමිණියහු. ඒ පිණිස ප්‍රතිපදාවක්වත් ඔබට නැත. ශීලයකුත් නැතැයි කීය. බාහිර තෙමේ අහසේ සිටි බ්‍රහ්මයා බලා සංවේගයට පැමිණ අයියෝ මම රහත් මේ සිතුවෙම්ද. එය මා කළ බලගතු වරදක. මෙතෙමේ ඔබ රහත් නොවූහු රහත් මගට නොපිළිපන්නහු යයි කියයි. එහෙයින් ලෝකේ රහත් වූ අනෙකෙක් ඇද්දැයි සිතා මෙලව රහත් වූ හෝ රහත් මගට පිළිපන්නෝ සිටිද්දැයි ඇසීය. එවිට දෙවිතෙමේ බාහිය උතුරු දනව්වේ සාවත්ති නම් නුවරක් ඇත. එහි දෙව්රම් වෙහෙර තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩවසනසේක. බාහිය දනුව උන්වහන්සේ අරහත්සේක. අරහත් වීමට අන් අයටද මඟ කියනසේක. උපදෙස් දෙනසේක. පිළිවෙත වදාරනසේක. එහි යව යයි කීය. බාහ්‍යතමේ දෙවියන් කියූ කතාව අදහා සංවේගයට පැමිණ ඒ වේලෙහිම සුප්පාරක පටුනෙන් පිටත්ව එක් රැයකින්ම සැවැත් නුවරට ගියේය. එසේ සැවැත් නුවරට පැමිණි ඔහු බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග පිණ්ඩපාතයට වැඩම කරමින් සිටිනු දැක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මෙසේ ඉල්ලා සිටියේය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කරුණාකර මට ධර්මයේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ සංසුන්ව මෙසේ වදාළහ. බාහිය දැන් එයට සුදුසු වේලාවක් නොවේ. අපි පිණ්ඩපාතයේ යෙදී සිටින්නෙමු. නමුත් බාහිය නැවතත් මෙසේ ඉල්ලා සිටියේය. ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතයේ හෝ මගේ ජීවිතය ගැන කිසිවක් විශ්වාස කළ නොහැක. කරුණාකර දැන්මම මට ධර්මය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ දෙවනවර ඉල්ලීමත් පිළි නොගත්හ. තෙවනවර ඇවිටිල්ල බලවත් බැවින් එතනම සිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. දිඨේ දිට්ඨමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති. විඥානේ විඥානමත්තං භවිස්සති. බාහ්‍ය දකින විට දකින දේ පමණක් දකින්න. අසන විට අසන දේ පමණක් අසන්න. ගන්ධ රස ස්පර්ශ විඳින විට ඒවා පමණක් විඳින්න. සිතන විටත් සිතන සිත් අරමුණ පමණක් සිතන්න. එයින්ම බුදුරජාණන් වහන්සේ නිහතමානීව නතර වූසේක. එය දිගු දේශනාවක් නොව විස්තරයක් නොව මෙම කෙටි වාක්‍ය කීපයක් පමණි. බාහ්‍ය එම කෙටි දහම් දේශනාව අසා සිටියේ එය වටහා ගැනීමෙන්ම සියලු ආශ්‍රව ධර්මයන් නැසීමෙන් එතැන්හිම සිව් පිළිසිඹියා ලබා රහත් වූයේ. දහම් පොතපතේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය නිවන් දැකීමට දේශනා කළේ මෙපමණයි. නමුත් බාහ්‍ය තේරුම් ගත්තේ සම්පූර්ණ නිවන් මඟයි. ඒ ඔබට තේරුණාද? ඒ ඔබට තේරුණේ නැත්නම් මෙම ධම්මපදේ 101 වන ගාථාවේ එන අර්ථය ඔබටද අදාළය. එනම් මෙතෙක් ඔබ විසින්
අර්ථයක් රහිත පදයන්ගෙන් යුත් ගාථා දහසක් අසා ඇත. නමුත් යමෙකුගේ කෙලෙස් සංසිඳවන්නා වූ එකම එක දහම් පදය ඔබ මෙතෙක් අසා නැත. මා විසින් පියෙකු වශයෙන් මෙම වීඩියෝ මාලාව විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරනුයේ මගේ පුතාට කතා කියා දීමට නොව මා මිය යාමට පෙර ඔහුට නිවන් මඟ පැහැදිලි කර දීමට. ඒ බව මා මීට පෙරද කියා ඇත. අමතරව මේ සිංහලෙන්ද පළ කරමි. එය කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ නිසා ඒවා බලා යමක් තේරුම් ගත්තොත් එය ඔබට හොඳයි. එය තව කෙනෙකුට යවුවොත් ඔබට පින් ලැබෙයි. මට වෙනසක් නැත. අභිධර්මය, උදාන සූත්‍රය හා පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් බාහ්‍ය විසින් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් තේරුම් ගත්තේ මෙලෙස බව මගේ අදහසයි. දැන් මේ වීඩියෝ එක හදන්න කලින් මම බැලුවා මේ බාහ්‍ය තාපසයා රහත් වෙන්න බුදුහාමුදුරුවෝ කිව්වේ දැක්කොත් දැක්ක පමණයි, ඇහුනොත් ඇහුණ පමණයි, හිතුවොත් හිතුවා පමණයි කියලානේ. දැන් ඒක විග්‍රහ කරලා තියෙනවද කියලා ධම්මපදයේ සිංහල හරි ඉංග්‍රීසි හරි පරිවර්තනවල. එහෙම කොතනකවත් මේක මොකද්ද මේ කිව්වේ කියන එක විග්‍රහ කරලා නැහැ. දැන් ඔයගොල්ලන්ට උනත් දැක්කොත් දැක්ක පමණයි, ඇහුනොත් ඇහුණ පමණයි, මේ හිතුවොත් හිතුවා පමණයි කිව්වට මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහනේ. ඒක තේරුම් කරලා දෙන්න එපා. ඒක යාන්ත්‍රනේ. ඇයි දැන් මේ ටික අහපු ගමන් මේ බාහ්‍ය තාපසය රහත් වුණා. කොහොමද රහත් වුනේ? මොකද්ද යාන්ත්‍රනේ? ඇයි ඒක හාමුදුරුවෝ ලියලා නැත්තේ? එක්කෝ හාමුදුරුවන්ට තේරිලා නැහැ. හරිද? එක්කෝ හාමුදුරුවෝ හිතලා තිනවා මේක බොහොම සරල දෙයක්. ඒක නිසා කිය යුතු නැහැ කියලා. ඉතින් සරල දෙයක් හින්දා කිය යුතු නැත්තම් කියලා කිව්වොත් එහෙම ඒක මහා අපරාධයක්. මොකද බාහ්‍ය තාපසයා කෙනෙක් නිවන් දැක්කනම් ඇයි අනික් මිනිසුන්ටත් ඒක නිවන් දකින්න පුළුවන් වෙන වටිනා ධර්මයක් නේ. ඒක කියලා නැහැ කියන්නේ. එහෙමනම් ඕගොල්ලෝ හිතා ගන්න එක්කෝ මේක හාමුදුරන් තේරුම් නැති හින්දාද කිව්වේ නැත්තේ, වැදගත් නැති හින්දාද? ඒතකොට කවුරුද දැන් මේක කියලා නැහනේ. ඒකින්ද දැන් මට කියන්න වෙනවා. ඒකින්ද මම මේ කියන එක මම ගිහියෙක්. හරිද? නමුත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේක සරල කරලා තේරුම් කරන්න. කොහොමද මේ ටික අහලා බාහ්‍ය තාපසයා නිවන් දැක්කේ කියලා. ඒක අහන එක ඒකේ වරදක් තියෙනවා නම් මට මේ කමෙන්ට් එකක් දාන්න. නමුත් මම මේක හිතනවා හරිය කියලා. මොකද මම හිතන්නේ මේක මම ගත්තේ අභිධර්මයේ උදාන සූත්‍රයේ පටිච්ච සමුප්පාදයේ ඒ වගේ ආශ්‍රයෙන්. හැබැයි ඩිරෙක්ට්ලි නෙවෙයි. මේ ඒ වගේත් මේවා මෙන්ෂන් කරලා තියෙනවා. ඒ ටික එකතු කරලා තමයි මට හිතෙන එක මම මේ කියන්නේ. හොඳද? මේ දැන් මම තේරුම් ගත්තේ මෙහෙමයි. හරි? දැකීමකට කැමැත්තක් අකමැත්තක් අවශ්‍ය නැහැනේ. ඒක අවශ්‍ය නැහැ. ඇහිමකටත් අල්ලා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හිතන්නත් මේ මම හෝ මේ මගේ කියන අයිතියක් අවශ්‍ය නැහැ. හිතට හැකිනේ ඒව නැතුව. එතකොට දැකීම පමණක් වූ විට සිත තුළ එම අරමුණ කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් හට නොගනී. ඒ කියන්නේ දැක්ක විතරයි. ඒකට අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ නිසා අරමුණට තෘෂ්ණාවෙන් නොඇලී, ද්වේෂයෙන් නොබැඳී. තෘෂ්ණාවෙන් අපි නොඇලෙන විට හා ද්වේෂයෙන් අපි නොගැටෙන විට
රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් තුනෙන් සිත අපිරිසිදු වීම සිදු නොවේ. රාග, ද්වේෂ, මෝහ නැති විට, ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ නැත්නම් සිත තුළ ඇතිවන්නේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියාසිත විතරයි. ඒ ක්‍රියාසිත කියන්නේ ඒවා ඇවිදීම, කෑම, කතා කිරීම වැනි සාමාන්‍ය ක්‍රියා සඳහා වන සිත්. ඒ වගේ තණ්හා, උපාදාන හෝ කර්ම බැඳීම් නිර්මාණය නොකරයි. මෙවැනි සිත් පමණක් ක්‍රියා කරන විට අපට මෙලොව බැඳීමක් නැත. පරලොව බැඳීමකුත් නැත. අතරමැදි තත්වයක බැඳීමක්ද නැත. උපාදානයෙන් තොර වූ විට භව නොඋපදී. මොකද උපාදාන පත්‍ය භවෝ. දැන් අපිට මෙතන උපාදාන කියන බැඳීමක් උනේ නැත්නම්, උපාදානයක් නැත්නම් භව උපදින්නේ නැහැ. භව නැති තැන ජාති, ජරා, මරණ නොඋපදී. එහෙනම් ජාති, ජරා, මරණ නැත්නම් දුක නැහැ. දුක අවසන් වේ. මෙය තේරුම්ගත් ඒ මොහොතේම බාහියට තේරුණා තමන්ගේ ඇස, කන, නාසය, දිව, කය, මනය කියන ඉඳුරන් 6 දමනය කර ගැනීමේ අර්ථය සහ වටිනාකම. ඒ ගැන මම කලින් වීඩියෝ එකෙත් කියලා ඇති. ඒක තේරුම් ගත්ත හින්දා තමයි බාහිය තාපසයා රහත් බවට පත් වුණේ. දැන් මම ආය කතාවට යනවා. අරහත් බවට පත් වූ ඇසිල්ලෙහිම බාහ්‍ය දාරුචීරිය තාපසතුමා බුදුරජුන් විසින් මහානකම ඉල්ලීය. එවිට බුදුරජාණන් වහන්සේ බාහ්‍ය සිවුරු පිරිකර තිබේදයි ඇසූසේක. ඔහු නැතයි කී විට එසේනම් පාත්‍රා හා සිවුරු සොයාගෙන එවයි වදාළසේක. බාහ්‍ය ඒවා රැගෙන ඒමට යන අතරතුර ගවයෙකු විසින් ඇන ඔහු මිය ගියේය. ඒ ගවයා ඇත්ත වශයෙන්ම ගවයෙකු ලෙස පෙනී සිටි පෙර සතුරුවෙක් වූ යක්ෂණියක් විය. පසුව බුදුරජාණන් වහන්සේ බාහ්‍යගේ සිරුර කසල ගොඩක වැටී තිබෙනු දැක රහතන් වහන්සේ නමකට කරන ගෞරවය සහිතව ආදාහන කිරීමට උපදෙස් දුන්න. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. බාහ්‍ය තාපසතුමා නිවන් දැක ඇත. තවද උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. මාර්ගඥානය ඉක්මනින් ලබාගත් අය අතර බාහ්‍ය රහතන් වහන්සේ අග්‍ර වේ. භික්ෂූන්ට මේ තේරුම් ගැනීම අපහසු විය. ඔවුන් මෙසේ ඇසූහ. කෙටි වාක්‍ය කීපයක් අසා කෙසේ අරහත් බව ලැබිය හැකිද? එවිට බුදුරජාණන් වහන්සේ වචන ගණන හෝ දිග නොව නිසි ලෙස තේරුම් ගන්නා ධර්මය වැදගත් බව පැහැදිලි කරමින් මෙම 101 වන ගාථාව දේශනා කළසේක. නිරර්ථක ගාථා 10කට වඩා අර්ථවත් එකම ධර්මපදය උතුම්ය. බාහ්‍ය එම එකම දහම් පදය අසා සම්පූර්ණයෙන්ම දහම තේරුම් ගත්තේය. ඒ මොහොතේම ඔහු සංසාර සිරගෙයින්ද සදාකාලිකව නිදහස් විය. ඔබත් මෙය තේරුම් ගත්තා නම් නිර්වාණය ඔබට එතරම් දුර සිහිනයක් නොවේ. ඔබ දිනෙන් දින එයට ලං වෙමින් සිටී. මක් නිසාදයත් අර්ථ දැක්වීමේදී මම මෙය ළමයෙකුට තේරුම් ගැනීමට පහසු ලෙස සකස් කරා හැර ත්‍රිපිටකයේ දක්වා ඇති සැබෑ බෞද්ධ ඉගැන්වීම් වලින් බැහැරව යමක් පවසා නොමැති බව තරයේ විශ්වාස කරමි. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා. නිවන් දකිත්වා.
Sahasampi Cheghatha Anatta Pada Sanghita Ekang Gatha Padang Seya Yang Sutva Upasammati. A free gift to you, a free PDF book with over 400 stories from Dhammapada in English is available for download. The link is in the description. Please click it to download to your device.